කියන්නකෝ ඉතින්. කියන්නකෝ ළමයෝ මම අහගෙන ඉන්නේ. යාළුවා හැමෝටම බයික් තියෙනවා. මට බයික් එකක් අරන් දෙන්නකෝ. බලමුකෝ හවස අයගෙනුත් අහලා. අනේ නැද්ද? මොන මගුලක්ද නේ? අයියාගෙන් අහන්න. මට ඕනේ කිසිම දෙයක් කරන්න නෑ මේ. අයියාගෙන් අහන්න අයියාගෙන් අහන්න. මට බයික් එකක් සම්දුන නැත්නම් මම යනවා යන්න. මුළු හැරිච්චද යන්න. දෙන්න. රද්දේ. මටන් ගත්ත දාන්තුක. එමෝගේ තාත්තා නෑනේ. උඹට වැඩක් නෑනේ. උඹට කවදාවත් තාත්තයි දැනගන්නත් බෑ. ඉතාලියේ ගෙදර මහා එකා කියලා. කටවහගනින් ඈ. ඒ අඩිය කෑ ගහන්න එනවා. එමෝ මරන්න. මරපා යමෝ මරපා. තාත්තා මරාගත්තා වගේ මාවත් මරපා. මල්ලි මේ කටවහපන් නැති දැන් ඈ ඔය කියවිල්ල. පොලේ වහන්න තමයි ඈ. මෙයාම තෝ තමයි මගේ තාත්තව මරාගත්තේ. හරිද? තෝ වේදා පන්ති දාන්න ගියේ නැත්තම් තාමත් මගේ තාත්තා දැන් ජීවත් වෙනවා. හරිද? පුතා දැන් ඇති හොඳටම නවත්තන්න ඔක්ක. අම්මට මූව තමයි හරි. මම වැරදි. මොනා කරත් මම වැරදි. මූ මොනා කරත් මූ වගේ එකක්. මට තමයි එවනම් වෙනස්කම්. අනිත් හිතන දේවල් කරනවා. මට කිසිම දෙයක් කරන්න බෑ. මම ඉන්නවා එවනම් මේකේ කුප්පියා වගේ. උන්ගේ ලෝකේ ඔක්කොම තියෙනවා. මට නෑ කිසි දෙයක්. එකකට අර පස්සේ වාසනාව. ඒ පස්සේ බැලලා කියපු එක. නැත්තම් මේ වගේ මුමුදලා ගෑණියෙක් එක්ක ඉඳලා ඒ මනුස්සයා මෙරි ජීවත් වෙනවා. මෙරි ජීවත් වෙනවා. දැක්කනේ අරක චූටි පුතා කිය හැදුවා. ඒ වුණාට ඔක පොඩි එකානේ. කිසි දෙයක් කරගන්න බැරි වෙයි පොඩ්ඩක් ගිහින් බලන්න. එතම් බෝ එල්ලගෙන ඉන්නේ ඉතින් ඈ ඔක්කොම බයික් එකක් දෝනේ ඈ බං බයික් එකක් දෝනේ යම මොකක් කරි කරමු අපි බයික් එකක් ගමු බං කොරයි උඹලා කරන රෙද්ද උඹලා මං වෙනේ මොනවද කරලා තියන්නේ උඹත් එකයි අම්මත් එකයි මම වෙනුවෙන් උඹලා කරපු දෙයක් නෑ මේ අම්මට මුකුත් කියන්න එපා යකෝ අපේ අම්මා අපි හදන්න මාර දුකක් බං වින්දේ ඔබ දන්නවද උඹලා අම්මා අපි වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා ඈ යකෝ අපේ අම්මා අපි වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ උඹට මතකද උඹ එක දවසක් අම්මත් එක්ක කඩේ ගිහින් මොනවද ඉල්ලලා අම්මට වද දුන්නා ටිප්පයක් දුහලු කොහොම හරි ඒක අම්මට අරන් දෙන සල්ලි නැති වෙලා එදා අම්මා උඹට ගහලා එලව ගත්තා එදා රෑ ඇවිල්ලා අම්මා සෑහෙන්නලා ඇඬුවා ඒක ගැන හිත මාත් එක්ක කී සෑහෙන්නලා ඇඬුවා මගේ චූටි පුතාට මට ඕනි දෙයක් අරන් දෙන්න විදියක් නැහැ මගේ අතේ සල්ලි නැහැ කී සෑහෙන්න දුක් වුණා උඹ මොනවද අම්මා ගැන දන්නේ මතක දවසක් උඹ ෆෝන් එකක් කරගම් කරන් ආවා. උඹට එදා අම්මා හොඳටම ගැහුවා. ඒ අම්මා උඹට ගැහුවේ බං උඹව හදාගන්න. නැතුව මේ උඹත් එක්ක තරහකටවත් උඹත් එක්ක තියෙන වෛරයකටවත් නෙවෙයි බං.
බව හදාගන්න ඕනේ තමයි අම්මඹට ගැහුවේද. ඔය තව සෑහෙන්න දේවල් තියෙනවා බා. එක දවසක් කොහොම හරි යකෝ උඹටයි මටයි කෑම එක බෙදලා බත් පිගාන බෙදලා අන්තිමේට අම්මට කන්න බත් නැහැ. මම බලාගෙන මොකද කරන්න කියලා අම්මා දන් කුඩේ කෑවේ බං. උඹටයි මටයි බත් එක බෙදලා දීලා. යකෝ අම්මා දන් කුඩේ කෑවේ. එහෙම අම්මා කෙනෙක් බං අපිට ඉන්නේ. අම්මට ඔහොම කෑ ගහන්න එපා. බෑ හැමදාම වෙල අම්මත් එක්ක රණ්ඩු වෙනවනේ. එහෙම කරන්න එපා බා. අම්මා අම්මා අනේ නැගිටින්න අම්මා අම්මා මගේ චූටි පුතේ මට මේ දුක තවත් දරා ගන්න බෑ. මගේ පුතා මට මෝස්තර ගෑණි කියනකොට තාත්තා මරාගත්තේ මම කියනකොට ඒ දැනෙන වේදනාව වචන වලින් කියා ගන්න බෑ. තාත්තා නැති දවසේ ඉඳලා ගමේ මිනිස්සුන්ගේ කතා හොය දෙන්න ලොකු කරේ තාත්තා නැතත් මට මගේ පුතාලා දෙන්න ඉන්නවනේ කියලා. නැත්තම් මාත් එදාම තාත්තගේ තැනට යනවා. දැන් මගේ චූටි පුතා ලොකු ළමයෙක්නේ. ඔයා මගේ මාළෙත් තරන් ගිහිල්ලා බයික් එකක් ගන්න. මේ මුසල ගෑණි තාත්තගේ තැනටම යනවා. මගේ චූටි පුතා අයියත් එක්ක පරිස්සමින් ඉන්න. මේ කාලකන්ණි ගෑණි ආයේ කවදාවත් ඔයාගේ සතුට නැති කරන්න එන්නේ නැහැ.